වගා කුළුණු තුල G0 බීජ නිෂ්පාදනය කරන ක්‍රමයක් විදිහට මේ ක්‍රමය අපි ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය තුළ මේ වෙනකොට ඉදි කරලා තියෙනවා. මේක ගත්තාම ඇත්තටම මේක වර්ග අඩි 12ක ඇටවුමක් විදිහට තමයි අපි මේක සකස් කරලා තියෙන්නේ. නමුත් මේක සම්පූර්ණ ඔයගලන්ට බිම ශේෂ්ත්‍රයේ වගා කරන්න ගියොත් වර්ග අඩි 78ක ප්‍රමාණයකට යන බීජ ප්‍රමාණයක් තමයි අපි මේ වර්ග අඩි 12ක භූමි ප්‍රමාණයකට වගාවට මේ ඇටවුම අපි සකස් කරලා තියෙන්නේ. එතකොට මේ ඇටවුම තුල අපි බීජ G0 බීජ 500ක ප්‍රමාණයක් රෝපණය කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ නුවරඑළියේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි භූමි භාවිතය කියන එක. භූමි ශේෂ්ත්‍ර ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා අපේ ගොවි ජනතාවට පහසුවෙන් Tamanට ඕනි G0 බීජ ප්‍රමාණය මේ ආකෘති භාවිතා කරලා නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා තාක්ෂණයේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් අපි ලබා දෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනි මේ වගේ ඇටවුම් වර්ග අඩි 1000ක ප්‍රමාණයක නිෂ්පාදනය කර ගැනීම තුලින් අපේ ගොවි ජනතාවට අක්කරයකට අවශ්‍ය අල හොඬර 16ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒක ඇත්තටම අපේ නුවරඑළියේ භූමි භාවිතය අඩු අපේ ගොවීන්ට විශාල වැදගත්කමක්. ඒ වගේම තමයි මේක ඇත්තටම භාවිත කිරීම ඉතාමත් පහසුයි. සරල තාක්ෂණයක් තමයි යොදාගෙන තියෙන්නේ. මේ ඇටවුමක් පොඩක් සකස් කර ගැනීම විතරයි අපහසුතාවයකට තියෙන්නේ. නමුත් මේක එක කන්නයකට නම් අපිට ලී භාවිතයෙන් උනත් සකස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇටවුමට අපි භාවිතා කරලා තියෙන්නේ කාබනික පොහොර. ඒ වගේම තමයි මානා වගේ ඊට පස්සේ කෙසෙල් පට්ට, කෙසෙල් බඩ වගේ දේවල් තමයි විශේෂයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. ඒවා අපි මේකේ තට්ටුවෙන් තට්ටුවට අසුරලා ඒ හැම තට්ටුවකටම G0 බීජය ගානේ තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ අපි මූලික පොහොර මේකට ඒ අවස්ථාවේම යොදලා තමයි හැම ලේයර් එකටම අපි බීජය යොදලා මේ ඇටෝම සකස් කරලා තියෙන්නේ. මේ වගේ ඕගොල්ලන්ට දකින්න පුළුවන් මේකේ බට දෙකක් ගහලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේකෙන් තමයි ජල සම්පාදනය සිදු කරන්නේ. ඉතින් මේ තාක්ෂණය ඕගොල්ලන්ට ලබා ගැනීමට අවශ්‍ය නම් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ගල්පාලම හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා.